බුදුවරු ලෝකේ හැමදාම පහළ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ අවුරුදු කල්ප ගණන් ගියාට පස්සේ. ඒ නිසා හරිම දුර්ලභ උපතක් භාග්‍යතුන් වහන්සේගේ උපත. ඒ උපතක් තියෙන කාලයක් කෙනෙකුට හම්බ වුණොත් නිරේ නිදහස් වෙන්නේ ඒ උපතම ප්‍රමාණවත්. ඒ හමු වීමම ප්‍රමාණවත්. ශ්‍රද්ධාවන්තයට සහ ප්‍රඥාවන්තයට. භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ ඔය වාගේ ගුණ කදම්බයක්ද කියන එක මේ ලෝකේ කියලා ඉවර කරන්න බැරි කාරණාවක්. යම් කෙනෙකුට එහි පිල්ලමක් ගහන තරම් කාලයක් බුදුරජාණන් වහන්සේ ගැන සතුටක් ඉපදුණා. ආන්ගේ පුද්ගලයා දෙව්ලොව උපදිනවා. එතකොට හිතන්නකෝ එහි පිල්ලමක් ගහන තරම් කාලයක් උන්වහන්සේ පිළිබඳව පැහැදිච්ච පුද්ගලයාට අත්පත් වෙන්නේ දෙව්ලොව නම් උන්වහන්සේ ගාව මොනතරම් සීලයක් මොනතරම් ගුණයක් තියෙන්නේ පාද අන්‍ය සත්‍යයන් දෙව්ලොව උපදිනවා.